හසරන් පැටලිලා ඉන්නේ ප්‍රියංවදාගේ ක්ලාස් එකේ කෙල්ලෙක් එක්කලු නේද? කොහොමද දන්නේ? ඔයා ඉතින් ඒගොල්ලෝගේ වගතුක කියද්දි රස කොටස් තැන් සේරම අයින් කරලානේ කතා කරන්නේ. ප්‍රියංවදාට නම් එහෙම ලෝභකමක් නැහැ. ඔක්කොම ටික වමාරලා දානවා. ඕවා ඔය අම්මගේ පුතාගේ උඩර වැටි සුදේශ්. තමන්ගේ පන්තියේ කෙල්ලෙක් එක්ක පුතා යාළු වෙනකන් අම්මා නොදැනගෙන ඉන්න එයා බබා. ප්‍රියංවදා ළමයා ඔයා ළඟට කිට්ටුවේ කියන බයට එයා නටන ඕනම නැටුමකට බෙරේ ගහනවා. අන්න ඒක ඔයා හොඳට තේරුම් අරගෙන ජීවත් වෙන්න සුදේශ්. සුදේශ් ටබ් එකට හොට් වෝටර් පිරෙව්වා. ඒක ඇල්වෙන්ඩ කරියෙන් ගිහින් නාගන්න. මට කවර නම් අවශ්‍ය වෙන්නේ නැහැ. දැනට මට ওই DVD එක විතරක් එවන්නකෝ. ඔව්. හරි. එතකොට මට පුළුවන් මොකක් හරි අඩුපාඩුවක් තියෙනවා නම් බලලා කියන්න නේද? ඔව්. ඕකේ පොල් තෙල් පහන පත්තු කරන එකේ නම් ෆුල් ලෙන්ත් එකම තියන්න වෙයි. ඔව්. මේ මනාවල බියුටි එක පෙන්නන්න සීනරිස් ටිකුත් ඇඩ් කරන්න. මොකද අපි ඔක දැන් ඉන්ටර්නෙට් එකටත් ප්‍රොඩියුස් කරන්න බලාපොරොත්තුවක් තියෙනවානේ. ඕකේ. මම බැලුවට පස්සේ ෆයිනල් කරමු. රයිට්. ඕකේ. අයියා. අර මොකද්ද වගේ යාළුවට වෙලා තියෙන්නේ? ඇයි? එයා ඒ පාර මග රැකලා ඉඳලා එක එක්කෙනාගේ අඩුපාඩුකම් මට කියන්නේ ඔයාට තියෙන හිතවත්කමටද එහෙම නැත්නම් මට තියෙන හිතවත්කමටද? මට හිතන විදියට නම් එයාට අලුත් නවාතනක් හොයාගන්න වෙයි වගේ.